වසර 1500කට පෙර ලක්පොළොවින් අහස දෙසට එසවුණු මහා පර්වතයක්. අභිරහස් සහ ප්‍රතාපවත් භවයේ සංකේතයක් වූ මෙය හුදේ ගලක් නොව එක් රජෙකුගේ අසමසම සිහිනයක නිමාවයි. පියවරින් පියවර අප මේ පිවිසින්නේ මහා කාශ්‍යප රජුගේ මාලිගා සංකීර්ණයටයි. ගොඩබිම සිපගන්නා සිසිල් දිය පොකුණු ගල්කුළු අතරින් දිවෙන අභිරහස් මාවත් මේ සියල්ල එදා තිබුණේ මේ ආකාරයෙන්මයි. බුරුසු පහරකින් සටහන් වූ ඒ වර්ණවත් රේඛා කාලය විසින් මකා දැමීමට උත්සාහ කළත් ඒ කලාකරුවන්ගේ දෑතී මහිමය තවමත් මේ පර්වත බිත්ති අතර ජීවමානයි. ලොවම මවිත කළ සීගිරි අප්සරාවන් එදා මේ වර්ණයින්ම පණ ලැබූ වගට මියත් සාක්ෂියක්. බිතුසිතුවම් දැක විස්මයට පත් දෑසින් පර්වතය වටා යන මේ මාවතීදී අපට හමුවන්නේ කඩපත් පවුරයි. මීට වසර 1500කට පෙර තමන්ගේම සිවනෙල්ල දැකගත හැකි තරමට උපමට්ටම් කළ මේ මහා පවුර හුදෙක් තාප්පයක් පමණක් නොවී. එය දහස් ගණන් හිලවැසියන් තම හදවතී උපන් අසමසම සිතිවිලි කුරුටු ගෑ ලොව පැරණිතම සමාජ මාධ්‍යයයි. සීගිරිය නැරඹීමට ආ රසවතුන්ගේ ඒ වදන් අදටත් මේ පවුර මත ජීවමානව රැඳි පවතිනවා. දැන් අප සිටින්නේ සීගිරියේ වඩාත්ම ප්‍රතාපවත් දොරටුවා විහසයි. පර්වතය හාරා නිම කළ යෝධ සිංහ පාදමතින් සිංහ මුවක් තුලින් දිවෙනේ මාවත. සතුරන් බියෙන් සැලුම් මිතුරන් විමතියට පත් කළ ඒ රාජකීය පිවිසුමයි. ගඩොලින් ගඩොල පියවරින් පියවර අහස සිපගත් මාලිගාවක්. වලාකුළු අතර තනි වූ මේ රන්වන් අහස් මාලිගාව පොළොවේ සිට බලන්නෙකුට දිස් වූවේ දෙව්ලොවක සිරියාව මවමින්. කාශ්‍යප රජුගේ මේ අසමසම නිර්මාණය ඉංජිනේරු විද්‍යාවේ සහ කලාත්මක භවී උපරිමයයි. අද මේ ඉතිරිව ඇත්තේ ඒ මහංගු ශිෂ්ඨාචාරයේ නටබුන් පමණක් වුවත් මේ පර්වත කුළු අතර තවමත් ඒ රාජකීය හුස්ම රැඳි පවතිනවා. අතීතයේ ගෞරවය සහ වර්තමානයේ නිහඬ බව අතර සදාකාලිකව පවතින කාශ්‍යපගේ මහිමය.